Hi guys, කොහොමද ඉතින්? මගේ YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ තමයි මගේ පළවෙනි vlog එක. ඔයාලා වෙනුවෙන් විශේෂයෙන්ම ඉගෙන ගන්න අයට වැදගත් වීඩියෝ මම ඉස්සරහට අරන් එනවා. අද වීඩියෝ එක Canva ගැන. Canva follow කරන අයට ඒකෙන් කරන්න පුළුවන් වැඩ මම සරලවම කියලා දෙන්නම්. ඉතින් මේ වීඩියෝ එක image shape customize කරන විදිය. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මුලින්ම මේ විදියට Google එකට ගිහිල්ලා Canva කියලා search කරලා උඩින්ම තියෙන link එකට යන්න. මෙන්න මේ විදියට site එකට ගියාම අපිට interface එක බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් Canva design create කරන්න අපිට site එකෙන්ම templates ගන්න පුළුවන්. නැත්නම් අපේම කියලා design එකක් create කරන්න නම් මෙතන යටින් තියෙනවා plus mark එකක්. ඔයාලට එතනින් ගිහිල්ලා අපිට අවශ්‍ය design එක size එකේ ඉඳලා customize කරලා ගන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් කියන්න ඕන මේ designs ඔයාලට YouTube එකේ banners වලට, FB post වලට, education වගේ දේවල් වලට භාවිතා කරන්න පුළුවන්. එහෙනම් මම දැන් plus mark එකෙන් ගිහිල්ලා page එකක් අලුතෙන්ම customize කරගන්නවා. මෙන්න මේ විදියට customize size කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. එතනින් ගියාට පස්සේ ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට size එක දීලා page එක customize කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මෙතන උඩින් අපි මේ design එක create කරන්නේ මොන category එක යටතේද කියලා select කරලා දෙන්න පුළුවන්. හරි, අපි දැන් යමු page එක customize කරන්න. ඔයාලට මෙතන width එක සහ height එක දෙන්න තියෙනවා. ඉතින් ඒක මොන units යටතේද දෙන්නේ කියලාත් අපිට මෙතන select කරගන්න තියෙනවා. ඊට පස්සේ අපිට ඕන size එක දීලා create new design click කරන්න. ඊට පස්සේ අපි customize කරගත්ත page එක මෙන්න මේ විදියට අපිට බලා ගන්න පුළුවන්. දැන් අපි හදාගත්ත page එකට image එකක් upload කරගමු. ඔයාලට මෙතන පහලින් tab එකක් බලා ගන්න පුළුවන්. එතනින් option ගණනාවක් අපිට දීලා තියෙනවා අපිට අවශ්‍ය design එක create කරගන්න. දැන් අපිට ඕන image එකක් upload කරගන්න. ඉතින් මම මේ upload කියන එකට යනවා. එතනින් ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් upload files කියලා තියෙනවා. upload files වලට ගිහින් අපිට device එකේ තියෙන image එකක් නැත්නම් online image එකක් social media ඔස්සේ download කරගන්න පුළුවන්. ඉතින් දැනට මම කලින් save කරලා තියාගත්ත image එකක් upload කරගන්නවා. ඉතින් මෙන්න මේ විදියට තමයි page එකට image එක upload කරාට පස්සේ අපිට පේන්නේ. ඊළඟට මම යනවා මේ image එක customize කරන්න අදාළ frame එක තෝරගන්න. ඉතින් ඒකට මෙන්න මේ පහළ තියෙන elements කියන option එකට ගිහිල්ලා එතනින් අපි frame කියලා search කරන්න ඕන. ඊට පස්සේ අපිට පහලින් මෙන්න මේ විදියට frames ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් මම දැනට circle එකක් select කරලා අරගෙන මෙන්න මේ විදියට අපිට page එකට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්න ඕන අර image එක frame එකට drag and drop කරන්න. image එක මේ විදියට අරගෙන ඇවිල්ලා frame එක උඩට මෙන්න මෙහෙම අපිට බලා ගන්න පුළුවන් frame එකේ විදියට convert වෙලා අපේ අවශ්‍ය shape එකට customize වෙන විදිය. ඉතින් මේ විදියට ඔයාලට කැමති shape එකක් අනුව මේක image එක අපිට convert කරගන්න පුළුවන්. මේ විදියට frames ගොඩක් අපේ design එකට match වෙන විදියට අපිට select කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම තව එකක් ඔයාලට කරලා පෙන්නන්නම්. තව frame එකක් අරගෙන අපිට කැමති frame එකක් මෙන්න මේ විදියට අපිට select කරලා ගන්න පුළුවන්. මම කලින් කරා වගේම තමයි මම දැන් select කරගන්නම් මෙන්න මේ frame එක.
මෙන්න මේ විදියට ඒකත් අර විදියටම තමයි අපි සිලෙක්ට් කරගත්ත ෆ්‍රේම් එකට අපිට අර වගේම ඉමේජ් එකක් අරගෙන මෙන්න මේ විදියට ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරලා අපිට ඕන විදියට සයිස් එක අඩු වැඩි කරන්න අවශ්‍ය විදියට අපිට ඕන එඩිටින් ටික කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට පහළ තියෙන ටැබ් එක යූස් කරලා මම දැන් ෆිල්ටර් කියන ඔප්ෂන් එක අරගෙන අපි හදාගත්ත මේ කස්ටම් ෆ්‍රේම් එක අපිට චේන්ජ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට ඉෆෙක්ට් කියන ඔප්ෂන් එක යූස් කරන්නත් පුළුවන්. එතනදිත් අපිට ගොඩක් ටූල්ස් වර්ග දීලා තියෙනවා. හරි ගයිස්, ඉතින් මෙන්න මේ විදියට අපිට අවශ්‍ය එඩිටින් ටික අපි හදාගත්ත කස්ටම් ෆ්‍රේම් එකට වගේම ඔයාලා කරන ඩිසයින්ස් වලට අවශ්‍ය එඩිටින් ටික මෙන්න මේ විදියට කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ විදියට අපි හදාගත්ත කස්ටම් ෆ්‍රේම් එකේ බෝඩර් එකේ කලර් එක චේන්ජ් කරන්න උනත් ඔයාලට පුළුවන්. ඒ වගේම තව ටූල්ස් ගොඩක් ඔයාලට පහලින් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට ඔයාලට ඕනම ඩිසයින් එකක් Canva භාවිතා කරලා ඔයාලට ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් ගයිස්, මම අද මේ ඩිසයින් එක ඔයාලට පැහැදිලි කරේ මගේ ෆෝන් එක යූස් කරලා. ඉතින් ලැප්ටොප් එකක් නැති කෙනෙක්ට වුණත් ඔයාලට ඕන ඩිසයින් එකක් ඉතාම පහසුවෙන් මෙන්න මේ විදියට අපිට හදාගන්න පුළුවන්. ඔයා බිගිනර් කෙනෙක් නම් ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. මොකද මම ගොඩක් සරලවම තමයි අද මේ වීඩියෝ එක පැහැදිලි කරේ. මගේ YouTube channel එක subscribe කරලා මාත් එක්ක ආදරෙන් එකතු වෙන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.